අපි අද හදන්න යන්නේ පුඩිමක්. ඒකට අපිට ඕන වෙනවා මෙන්න මේ ද්‍රව්‍ය ටික. අපි මෙතන බිත්තර ගෙඩි 5ක් කඩාගෙන තියෙනවා. මෙතන තියෙනවා බිස්කට් එකක්. මම ඉතින් ගත්තේ ටිකිරි මාල් බිස්කට් එක තමයි. මෙතන තියෙන්නේ සීනි. මේ තියෙන්නේ උකුම උකු පොල් කිරි. ඉස්සෙල්ලාම අපි සීනි ටික උණු කරගෙන ඉන්න ඕන. අපි හරියට අපි සීනි ටික මේකට දාගන්න ඕන. මේ විදිහට සීනි ටික කැරමල් කරගන්න ඕන. මේක ඇවිල්ලා සීනි ටික. අපේ මේ පැත්තට අද උදේ ඉඳලා වහිනවා. ඒක හින්දා ඔයාලට හෙන්න නැතියි. අපි මේකේ ගියුම්දර අඩු කරලා තමයි මේක තියා ගන්න ඕනේ පිටිසට. අපි මේ විදිහට සීනි කැරමල් කරගන්න ඕන. තව වෙලාවක් තියන්න ඕන. අපි මේක දැන් දියවිගෙන තමයි එන්නේ. තව කැටයක් දෙකක් තියෙනවා. එකක් කුඩු වෙනකම් මේක තියාගන්න ඕන. ඉතින් ඔයාලා මේ කැට කුඩු වෙන්න කලවම් කර කර ඉන්න. එතකොට තමයි මේ සීනි එක හොදට ඇෙන්නේ. අපි මේක දියවෙද්දී හරි දැන් මේක දිය වෙනවා. ඉතින් අපි මේකට කලවම් කර කර තමයි වතුර දාන්න. නැත්තම් මේ කැට ගහනවා. හැමතිස්සෙම මම මේ කලවම් කරන්න ඕන. අපි දැන් මේක ගහ ගන්න ඕන. දැන් අපි මේක හට අරන් යන්න. හරි අපි දැන් මේක මේ වගේ ලොකු බාජරයකට අරගෙන බීට් කර ගන්න ඕන. ඉතින් මම මේකට ඉස්සෙල්ලාම දාන්නේ බිත්තර. අපි මේකට බිත්තර ගෙඩි පහක් හදා ගන්නවා. ඒ දාගෙන මේකට ලුණු ටිකක් මේකට දා ගන්න ඕන. මට මතක වුණා ඔයාලට පුළුවන් මේ පැණියකට අපි උණු කරගත්ත සීනියකට මේ මොනවාද පැණියකට මේ එනසාලට කිහිපයකුත් දාගන්න. දැන් අපි මේක හොඳට බීට් කරගමු. මේක පෙන දානකම් හොඳට බීට් කරගන්න ඕන. දැන් බලන්නකෝ ලොකුවට පෙන දාගෙන එනවා. දැන් අපි මේකට පැණි ටික අපි උණු කරගත්ත පැණි ටික මේකට වක් කරගන්න ඕන. වක් කරගන්න ඕන. මේ පැණි ටික දාගෙන මේක හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි මේකට අර අපි උකුම උකු පොල් කිරි ටික මේකට වත් කරගන්න ඕන. දැන් මේක හොඳට බීට් කරගන්න ඕන විනාඩි 5ක් විතර. විනාඩි 2ක් විතර විනාඩි 5ක් වැඩි වගේ හිතනවා.
දැන් මේ හොඳට බීට් කරගත්ත එකට අපි ගත්තු බිස්කට් එක දාගන්න ඕන. මේක එකක්ම දාගන්න එපා, කුඩු කරලා දාගන්න. අපි මේක දැන් බිස්කට් එක කුඩු කරගත්තාට පස්සේ මම බිස්කට් 5ක් විතර ඉතුරු කරගත්තා. මම මේක දානවනේ මම හිමාලි තැම්බෙන් ඒකට දාන්න යටට තැටියට දාන්න බිස්කට් 5ක් විතර ඉතුරු කරගත්තා. දැන් මම මේක හොම් බිස්කට් ටික දාලා හොඳට බීට් කරගන්නවා බිස්කට් ටික මේවා වෙන්න ටික. දැන් මේක හොද්දට මෙවුවා වෙලා තියෙන්නේ. ඔය පේනවා පෙන දානවා. හරි දැන් අපි මේක හොද්දට මෙවුවා කරගත්තා. දැන් අපි මේක හිමාලයෙන් තඹ ගන්න එපා. ඒක හින්දා අපි වතුර එකක් ලිපේ තියා ගන්න ඕන. අපි වතුර එකක් ලිපේ තියාගමු. දැන් අපි මේක ටිකක් රත් වෙන්න තියමු. දැන් මේකට අපි මේ පුඩින් කේක දාන භාජනයේට පැණි ටිකක් දාගත්තා. අපි මේකට දැන් මෙහෙම බිස්කට් අපි අර ඉතිරි කරගත්ත බිස්කට් තියමු. මම කලින් තියාගත්ත දේකුත් තියෙනවා. ඒ ටිකක් දානවා මේකට. දැන් නම් මේකට මේකෙන් ටිකක් දාන ඔක්කොම නම් දාගන්න බැරි වෙයි. අපි දෙපාරකට වගේ මේක හදාගමු. ඒක අපිට ලේසිත් වෙනවා. එතකොට ඉක්මනට තැම්බෙනවනේ. මේකට දාගන්න ඕන. ඒක කලින් අපි මේකට මොකක් හරි මේ කෑල්ලක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ ගොඩක් වත් වෙලා තියෙන්නේ. හරි අපි තියාගත්ත. දැන් අපි මේක ටිකක් විනාඩි 20ක් විතර අපි තියාගමු. මේක හොදට වහලා තියන්න ඔයාලා. වහලා හොදට තියාගන්න. එතකොට තමයි මේක ගන්න මෙවුවා වෙන්නේ. එහෙනම් අපි මේක විනාඩි 20කින් බලමු. මේ හදාගත්තු පොඩිම බාගමු. හරි මේ තියෙන්නේ අපි හදාගත්තු පොඩිම. ඉතින් අපි දැන් මේ කමු. මේක මාරම රසයි. ඇත්තටම ඔයාලත් මේක try කරන්න. try කරලා ඔයාලා මේක හොඳද කියලා හොඳද නැද්ද කියලා comment කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද සමුගමු. bye.